සුබ දවසක් වේවා මගේ වීඩියෝ බලන ඔයාලා හැමෝටම. අද මම කියලා දෙන්නේ 175 රිවිල් එකේ මේ රිවර්ස් ස්විච් එක නැතුව, කියන්නේ මේ ස්විච් එක නැතුව දැන් සමහර පැති ඔය ස්විච් එක ගන්න නැහැනේ කඩවල. එතකොට අපිට රිවර්ස් ලයිට් එක දාන්න පුළුවන් වෙන ස්විච් එකක් හයි කරන ගැන විදිහ තමයි අපි මේ කියලා දෙන්නේ. ඉතින් මේ Q number වල පෝස්ට් එකක් වල හයිලා තියෙන රිවර්ස් ස්විච් එක මෙතෙන්ද. දැන් මේක දෙන්න ගන්න නැති හින්දා තමයි අපි අර ඉස්සරහ රිවර්ස් ස්විච් එක දාන්න යන්නේ. සමහර අය කරනවා මේ පළුව වෙනස් කරනවා, කියන්නේ වෙන එන්ජින් එක, කියන්නේ 205 එන්ජින් එක පළුවක් තියෙනවා. එතකොටත් මෙතන රිවර්ස් ස්විච් එක දාන්න බෑ. එතකොට අපිට කරන්න තියෙන්නේ Y number වල තියෙන රිවර්ස් ස්විච් එකක් කරන් තමයි දාන්න තියෙන්නේ. ඒක තියෙන්නේ ඉස්සරහට. මේක තමයි මේ මෙතන මේ වයර් දෙක තමයි මේ රිවර්ස් ස්විච් එකට එන වයර් දෙක. මෙතෙන් එන වයර් දෙක තමයි මේ දෙක. දැන් අපි මේ දෙක මේ වගේ වයර් දෙකක් දාලා ඉස්සරහට අරන් ගිහලා තියෙන්නේ. ස්විච් එක තියෙන්නේ මේ ඉස්සරහා මේ ලීවර් එකටමයි. මේ තියෙන්නේ මේ මේක තමයි මේ Y number වල රිවිල් වල තියෙන රිවර්ස් ස්විච් මේ ස්විච් එක ලීවර් එකටම හයි වෙලා තියෙන්නේ. මේ ඉතින් මේ ක්ලිප් එක තියෙන හින්දා මේකේ ක්ලිප් එක කපන්න නැතුව අපි මේකට ක්ලිප් එකක් හයි කරලා මේ වයර් එකට ගහමු. ඉන්න මම ක්ලිප් එකක් හයි කරන විදිය කියලා දෙන්නම් ඔයාලට. රිවිල් බඩු විකුණන කඩවල තියෙනවා මේ ක්ලිප් ගන්න. ඉතින් මේ ක්ලිප් එකේ මේ ක්ලිප් දෙකම තියෙනවා. මේ ක්ලිප් ටික අරන් අපිට මේ වයර් එක හයි කරන්න තියෙන්නේ. ඉතින් මේක මේ හයි කරන විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. අපි ගෙදරදී හයි කරන හින්දා මේ ලොකුවට ටූල් මොකුත් නැති හින්දා මේ අපි ගෙදර තියෙන අඬුවේ මේක හයි කරන විදිහ බලමු. ඉස්සෙල්ලා මේ වයර් එක සුද්ධ කරගන්න ඕනේ. මේ වයර් දෙක ක්ලිප් එක නැති කරගන්න එපා. ක්ලිප් 4ක් තියෙනවා මේකේ. ඒ වුණාට අපිට ඕන වෙන්නේ එක පැත්තක එකක් විතරයි. මොකද මේ අනිත් එක මේ ස්විච් එකේම ඇවිල්ලා තියෙනවා. මේ ක්ලිප් එක මේ ස්විච් එකේම තියෙනවා. මේ ක්ලිප් එක මේ ස්විච් එකේ තියෙනවා. එතකොට ඒක ඕන වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වන්නේ මේ ක්ලිප් එක තමයි. කියන්නේ මේක තමයි මේකට සෙට් කරන්න ඕනේ. හරි. දැන් ඒකට සෙට් කරන්න අපි මේකට වයර් ටික හයි කරලෙමු. වයර් හයි කරන්නේ මෙහෙමයි. මේ ඔයාලට තව දෙයක් කියන්න ඕන. මේ දැන් මේක අපි හයි කරද්දී දැන් මේකේ ඔයාලට තියෙනවානේ මේ ඇතුළේ තියෙන ක්ලිප් දෙක. ඒකට ගැලපෙන්න අපි වයර් එක හයි කරන්න ඕන මේ ක්ලිප් එකට. මේකට ඒ කියන්නේ මෙහෙම ඇතුළට බහින විදිහට තමයි හයි කරන්න ඕනේ. අනිත් ක්ලිප් එක හයි කරලා හරියන්නේ නැහැ. ඒක ඇතුලේ තියෙන හින්දා බෑ. මේ අනිත් ක්ලිප් දැන් මේ වගේ මේ ක්ලිප් එකමනේ මේක ඇතුලේ තියෙන්නේ. එතකොට ඒක හයි කරලා හරියන්නේ නැහැ වයර් එකට. මේ වයර් එකට හයි කරන්න ඕනේ මේක මේ ක්ලිප් එක තමයි හයි කරන්න ඕනේ. මොකද එතකොට තමයි මේක ඇතුලටම බහින්නේ. ඒක හයි කරමු. අපිට සුද්ධ වෙන්න ඕනේ වයර් එකේ බීම් මෙච්චරයි. හරිද? මේ ගාන මැන ගන්න. ඔයාලට පේනවා ඉතින්. මේ ගානට මැන ගන්න. මැනගෙන ඉඳලා මේ වගේ ටූල් එකක් තියෙනවා නම් ගොඩක් ලේසි. මොකද මේ වයර් එකේ ගේජ් එකටම හරියන එකට දාලා ඊට පස්සේ සුද්ධ ගන්න තියෙනවා විදිහට. එතකොට අද වැඩියෙන් සුද්ධ වෙන්නෙත් නෑ, අඩුවෙන් සුද්ධ වෙන්නෙත් නෑ. ගානටම වයර් එක සුද්ධ වෙනවා. ඊට පස්සේ මේ වයර් එක මෙහෙම තිබ්බා. ඉස්සර ඒක මේ වගේ අඬුවකින් තද කරා. ඊට පස්සේ පස්සහ මේ තියෙන ලොකු ක්ලිප් දෙක මේ වගේ චුට්ටක් ලොකු අඬුවකින් මේ අඬුවෙන් පොඩ්ඩක් තද කරන්න පුළුවන් නම් හොඳයි. මොකද ගැලවෙන්නේ නැහැ. ඒකට අර අපි අඬුවෙන් හරියට සීල් වෙන්නේ නැහැ ටූල් නැති හින්දා තමයි. මම මේ වලට කියලා දෙන්නේ ගෙදරදී මේ වයර් ක්ලිප් එකක් හයි කරගන්න විදිය. නැත්තම් මේවා මේ හරි විදියට හයි කරන ටූල් තියෙනවා. ඒවා දාලා තද කරන වයර් එක ගැලවෙන්නේ නැහැ කොහොමවත්. දැන් මේක මේ වයර් එක ගැලවෙන්නේ නැහැ.
මේක මේ තවුලන්නේ මේක මේ සාර්ථකයි වයර් ගැලවෙන්නේ නැහැ උනට අර වැඩි ලේසියට කරගන්න පුළුවන් අර විදිහට අර මේ අදාළ අර ටූල් ටික පාවිච්චි කරලා හයි කරා නම් ටූල් එකක් නැහැ දැන් ගෙදරදී මේක කරන්නේ ඊට පස්සේ දැන් ඔයාලට කරන්න තියෙන්නේ දැන් මේ ක්ලිප් එක අරගෙන හරිද ක්ලිප් එකේ මේ පැත්ත තියෙනවනේ දැන් මේවා බහින්න ඕනි පැත්තක් තියෙන මේක ඇතුලේ පුංචි අට්ටයක් තියෙනවා ඔයාලට පේනවද නැහැ ඒ කියන්නේ මේ පතුර ගිහලා සෙට් වෙන්න ඕනි පැත්තක් තියෙනවා හරිද ඒ පතුර ගිහලා ඇතුලට බහිනකොට මේ උඩ තියෙන පින් එකෙන් ලොක් වෙනවා පස්සට එන්න තියෙන්නේ. ආන් ඒ පින් එකේ පැත්ත බලලා දාන්න ඕනේ. දැන් මේකේ නම් මේ ඔයාලට පේනවනේ මේ පැත්තේ තමයි මේ ලොක් වෙන පින් එකක් තියෙන්නේ. මේ විදිහට දාන්න ඕනේ. මේ විදිහට ඒකට තද කරාම ඒකට ගිහලා හිර වෙනවා. ආයෙ පස්සට එන්නේ නැහැ. අර ලොක්කේ වුණාට පස්සේ ආයෙ පස්සට එන්නේ නැහැ වරගෙන. මේකත් ඒ විදිහමයි. ඔය ආයෙ වයර් එක පස්සට එන්නේ නැහැ පින් එක වටනට පස්සේ. ඔය කොච්චර ඇද්දත් ආයෙ පස්සට එන්නේ නැහැ. දැන් අපිට කරන්න තියෙන්නේ ඔන්න දැන් අපි ක්ලිප් එක ගහලා වයර් එක හයි කරලා ඔක්කොම කරලා ඉවරයි. අපි දැන් බලමු මේ ලයිට් එක වැඩ කරනවද කියලා. රිවර්ස් ස්විච් එක දාලා. ඔන්න ලයිට් එක වැඩ. මම නම් දාලා තියෙන LED ඉඳ මේ මගේ සුදු පාටින් පේන්නේ. අදට එහෙනම් වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.